හරි ඉතින් අර එන්ජිම හැදින්වීම පිළිබඳ තුන්වෙනි වීඩියෝ එක තමයි අද ගොඩක් බෝඩ් එක අවුල්. ඒ හින්දා මේ ඔය කට්ටියට කලින් වීඩියෝ දෙක බලලා ඉන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. අද මේ පොඩි සංසන්දනයක් තමයි කරන්න යන්නේ. යන්නේ 2 ස්ටොක් 4 ස්ටොක් ගැන. මේ ගැන එච්චර උනන්දුවක් නැති කෙනෙක් වුණත් පොඩ්ඩක් දැනගත්තා ඒක මොකද්ද මේකේ. උදාහරණයකට පිකප් තෙල් කරනවාද තාක්ෂණික පැතිකඩ පොඩ්ඩක් දැනගත්තා. ඒ සරලවම කිව්වොත්. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම 4 ස්ටොක් ගැන කතා කරමු. කලින් වීඩියෝ එක මම ගොඩක් ඒක සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. එහෙම හින්දා මෙතනදී එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය කට්ටියට මේකේ පොඩි දෙයක් අරන් යන්න පුළුවන්. හරි. 4 ස්ටොක් කියන්නේ සිව් පහර එන්ජිමක්. ඒ කියන්නේ චූසන සම්පීඩන බල පිටාර. 2 ස්ටොක් වල තියෙන්නේ යටි පහරයි උඩු පහරයි කියලා විතරයි. ඒ පහරවල් දෙකේදී අර චූසන බල පිටාර සම්පීඩන කියන දෙකම වෙනවා. හරි. දැන් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් නේ 2 ස්ටොක් ද පිකප් 4 ස්ටොක් ද කියලා. අපි 4 ස්ටොක් සිංගල් සිලින්ඩරයක් ගමු කියන්නේ. තනි සිලින්ඩර් උදාහරණ බයික් එන්ජිමක් කියලා හිතමු. අපි 4 ස්ටොක් බයික් එන්ජිමක් ගමු. මේ කැමරාව එක අතකින් අල්ලන් කරන්නේ මේ. ඒ හින්දා එච්චර හිතන්න එපා. 4 ස්ටොක් බයික් එන්ජිමක් සිලින්ඩර් හතරක් නෙමෙයි තනි සිලින්ඩර. එතකොට අපි මෙතන ගමු 250 cc. දෙකම 250 cc ගමුකෝ. මේක 2 ස්ටොක් මේකත් 250 cc එන්ජිමක්. හරිද? දෙකම 250 cc එන්ජිමක්. හරි. දැන් මේකේ සූත්‍රයක් තියෙනවා බල පහරවල් සංඛ්‍යාව සොයන. හරිද? 4 ස්ටොක් වල මෙහිමයි හොයන්නේ. හරිද? බල පහර සමානයි RPM එක එදීම දෙක ගුණ කිරීම සිලින්ඩර ගණන. එතන සිලින්ඩර ගණන එකයිනේ. මේ 4 කියන්නේ 4 ස්ටොක් කියන එක. 2 කියන්නේ 2 ස්ටොක් කියන එක. හරි. උදාහරණයක් විදියට මේ දෙකම යනවා කියමු RPM 8000යි. හරිද? ඒ හින්දා එතකොට දැන් අපි මෙතන 8000 හදා ගන්නවා. බෙදීම දෙක ගුණ කිරීම එක. ඈ. එතන බල පහරවල් හම්බ වෙනවා කීයක්ද? 4000ක්. 4000ක් බල පහරවල් හම්බ වෙනවා. මේකෙදි කෙලින්ම කරන්නේ මෙතන තියෙනවානේ මේක සිංගල් සිලින්ඩර්. හරිද? 2 ස්ටොක් සිංගල් සිලින්ඩර්. මේකෙදි බල පහර හොයන්න මෙහෙම. බල පහර. මේකෙදි අපි කරන්නේ මෙතන නම් සූත්‍රයක් නැහැ. ඔය කටුණ නැහැ හිතින් හදා ගන්න පුළුවන්. මෙතනදී දඟර කඳ වට දෙකක් කරගෙන හින්දා තමයි මෙතෙන්ට මේ දෙක දාලා තියෙන්නේ. හරිද? මෙතනදී දඟර කඳ එක වටයයි කරගෙන. එක වටයකදී බල පහරවල් හතරම හම්බ වෙනවා. ඒ හින්දා අපි RPM එක PM එක බෙදනවා එකෙන් සිලින්ඩර් ගණන මෙතන මේක එතන එකනේ ගත්තේ. අපිත් මෙතන සිංගල් සිලින්ඩර් නම් මෙතන එක දාන්නවා. මේක එක දැම්මේ නැතත් කමන්නේ. එතකොට සරලම දෙයක් ඉතින්. මේ RPM එක 8000 නම් 8000 බෙදීම එක වෙනසක් නැහැ 8000ම තමයි. දැන් ඔයාලට තේරෙනවා ඇති එතන බලපාරවල් සංඛ්‍යාව වැඩි. හරිද? එතන බලපාරවල් සංඛ්‍යාව වැඩි 2 ස්ටොක් 250යි. මේක මේ 4 ස්ටොක් 250යි බලපාරවල් සංඛ්‍යාව අඩුයි. එතකොට මෙතනින් පිකප් වෙන්න මේ 2 ස්ටොක් කියන 250. එතකොට දැන් බලපාරවල් සංඛ්‍යාවක් හම්බ වෙනවා කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේක දෙකම ඩීසල් කියලා. ඩීසල් කියලා හිතමුකෝ. දැන් ඩීසල් එන්ජින් يعني පෙට්‍රල් කියලා හිතමුකෝ. ඩීසල් ඕනේ පෙට්‍රල්. පෙට්‍රල් 4 ස්ටොක් බයික් එක දැන් RPM 8000ක් යන්න බලපාරවල් 4000ක් දෙනවා. ඒ කියන්නේ සරලම කිව්වොත් ඔය EFI නම් උදාහරණයක් ඉන්ධන විදිනේ ඉන්ධන 4000ක් ඉන්ධන කියන්නේ 4000 වතාවක් විදිද්දි RPM එක 8000ක් ගන්නවා. මේකෙදි වෙන්නේ මේකේ ඉන්ධන කියන්නේ බලපහරවල් 8000කට යන්නේ RPM 8000යි. මේකේ පිකප් එක වැඩි. හරිද? එතකොට මේකේ බලපහරවල් හම්බෙන්නේ. එතකොට අනිවාර්යෙන් එතකොට චූසන පහරේදී පෙට්‍රල් එන්න ඕනේ. එතකොට සම්පීඩන කිලිම බලපහරක් හම්බ වෙනවා. එතකොට මේකෙදි පවර් එක වැඩි. මොකද බලපහරවල් ගාන සංඛ්‍යාව වැඩිනේ. මේකෙන්දී එක බලපහරක් හම්බෙද්දී වටයක් කැරෙනවා. හරිද? එතකොට මේකේ පිකප් එක වැඩි. මේකේ මේ ෆූලින් කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාම අඩුයි. මේකෙදි ඉන්ධන කාර්යක්ෂමතාවම ඉතාම වැඩි. හැබැයි පිකප් එක අඩුයි. මම මේ කියන්නේ මේ සාපේක්ෂව. දැන් මේක 4 සිලින්ඩර් වුණා නම් හරිද? මේක සිංගල්. උදාහරණයක් Honda 250 ගමුකෝ. හරිද? Honda 250. ඒ දැන් Honda 250ට ඇතුමොත් සිලින්ඩර් 4යිනේ. එතකොට අපි
RPM එක 8000ට යනවා නම් මොනවද 250යි සිලින්ඩර් 4යි දෙකෙන් බෙදෙනවා වට දෙකක් ඉඳලා. එතකොට මේකේ 16000ක් හම්බ වෙනවා. හරිද? එතන 16000ක් බලපාර. එතකොට මේක පිකප්. මේකට වැඩිය දැන් මෙතන 2 සිලින්ඩර් කියමුකෝ. දැන් මෙතන සිංගල් සිලින්ඩර් 2 ස්ටොක් බයික් එකක් තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට ලංසා බයික් එකක් ගමුකෝ. ඒක 230නේ. ඒකේ RPM එක 8000ක් යනවා කියමුකෝ. CC ගාන අපිට වැඩක් නෑ. අපිට RPM 8000ක් යනවා කියන්නකෝ. එතකොට එතන එක සිලින්ඩරයයි. ඊට පස්සේ එකෙන් බෙදනවා. ඒක වට ගන්න එකයි ඉඳලා. එතකොට 8000ක් RPM හම්බ වෙනවා ලංසා 230. කියන්නේ සිංගල් සිලින්ඩර්. මේක 4 සිලින්ඩර්. එතකොට සිලින්ඩර් ගාන අනුව බලපාර සංඛ්‍යාව වැඩි. එතකොට මෙතන 16000ක් එනවා. එතකොට මෙතන පිකප් එක වැඩි ගොඩක්. හරිද? 4 සිලින්ඩර් නේ. එතකොට සිංගල් සිලින්ඩර් වල පිකප් එක අඩු කියන්නේ නැහැ දැන්. සිංගල් සිලින්ඩර් දෙකක් සාපේක්ෂව සැසඳුවානේ මේක. එතකොට 2 ස්ටොක් දැන් 2 ස්ටොක් සිලින්ඩර් එකයි 4 ස්ටොක් සිංගල් සිලින්ඩර් එකක් ගත්තාම 2 ස්ටොක් එක පවර් එක වැඩි. හරිද? 4 ස්ටොක් එක අඩුයි. ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි 4 ස්ටොක් වල. 2 ස්ටොක් වල ඉන්ධන කාර්යක්ෂමතාව අඩුයි. උදාහරණයක් විදියට අපි සාමාන්‍යයෙන් හිතමුකෝ මෙතන කාබ්ලේටරේ 8000 වතාවක් ඉන්ධන කියන්නේ චූසනය කියන්නේ දෙන්න ඕනේ. සිලින්ඩරයට 8000 වතාවක් දෙද්දි තමයි මේ RPM එක 8000ක් කරගන්නේ. හරිද? මේකේ 4000ක් දෙද්දි 8000ක් කරකිනවා. ඉතින් මේක ලාභයි. 4 ස්ටොක් තෙල් කරනවා. හරිද? 2 ස්ටොක් තෙල් කරන්නේ ඒක මෙතනදී ඔප්පු වෙනවනේ. හැබැයි පවර් එක වැඩි 2 ස්ටොක් වල. 4 ස්ටොක් වල පවර් එක අඩුයි. ඒක තමයි බලපහරවල කතාවේ කතන්දරේ. හරිද? දැන් එතකොට මං හිතනවා ඇති අර පොඩ්ඩක් අර